ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම එන්න තියෙන අලුත්ම ඉවෙන්ට් කීපයක් ගැන. අමුතුම ලුක් එකක් තියෙන අමුතුම ඉවෙන්ට් සෙට් එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලත් වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම් බලලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාටත් මේ බන්ඩල් ටික සෙට් වෙනවද කියලා. ඉතින් ඒ වගේම තමයි විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඔයාලට ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න මෙන්න මේ ඩිස්ප්ලේ කරන නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. හරි දැන් අපි බලමු මේ ඉවෙන්ට් මොනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට අලුතෙන්ම එන්න තියෙන අලුත්ම ෆිස්ට් ස්කින් එක. ඉතින් මේ වගේ ෆේවරට් වීල් ඉවෙන්ට් එකකට ෆිස්ට් ස්කින් එක එන්නේ. හැබැයි මේ ෆිස්ට් ස්කින් එක ළඟදී එන්නේ නැහැ. මේ ෆිස්ට් ස්කින් එක අපිට ගොඩක් දුරට පෙබරවාරි මාසේ වගේ තමයි එන්නේ. ඒ වගේම තමයි මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා අපිට 16 වෙනිදා අලුතෙන් එන්න තියෙන ඇනිමේෂන් එකක්. ඉතින් ඒ ඇනිමේෂන් එක අපිට 16 වෙනිදා දෙනවා හරියටම. ඒ වගේම තමයි අපිට නිල් පාට. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකේ තියෙනවා නේද මෙන්න මේ අතේ නිකන් අර තියෙන්නේ ෆිස්ට් එකක් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා ෂෝට් වීඩියෝ එකක්. ඉතින් ඒ ෆිස්ට් එක අපිට හරියටම 19 වෙනිදා එනවා. ඉතින් ඒකෙත් මම අනිවාර්යයෙන්ම ෂෝට් වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ඒ ඉවෙන්ට් එකත් ඔයාලට 19 වෙනිදා පාන්දර 1:00ට එන ඉවෙන්ට් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් හරියට මම කන්ෆර්ම් ඩේට් එක පොඩ්ඩක් බලලා කියන්නම්. 19 තමයි මට පොඩ්ඩක් මතක විදිහට තිබ්බේ. හරි ඉතින් ඒ වගේම තමයි මේ ෆිස්ට් එක මේ ඉවෙන්ට් ඔක්කොම ටික පෙබරවාරි මාසේ හෝ මාර්තු මාසේ එන්න තියෙන ඉවෙන්ට් එකක්. ඉතින් මම මේ සර්වර් එකට එද්දී සුපිරිම ඉවෙන්ට් සෙට් එකක් තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි මට ඉවෙන්ට් රිවිව් එකක් කරන්න හිතුනේ. ඉතින් මේ විදිහට මේකේ බෑක් පැක් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට ලූට් බොක්ස් එක, ඒ වගේම ස්කයි බෝඩ් එක, ඒ වගේම මේ විදිහට පෙටෙට් මං හිතන්නේ ස්කින් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ලූට් බොක්ස් එකක් තියෙනවා. මේ ටික තියෙනවා මෙන්න මේ ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකේ. ඉතින් ඊට පස්සේ අපිට වැදගත්ම දේ තමයි මෙන්න මේ බන්ඩල් එක. ඉතින් බලන්න මේ බන්ඩල් එක අමුතුම ලුක් එකක් තියෙන මේ බන්ඩල් එකේ පාට දෙකයි තියෙන්නේ. කලිසම තියෙනවා, ඊට පස්සේ ගෝල්ඩ් පාට තියෙනවා. කලිසම කළු පාටයි, අනිත් ඔක්කොම ටික ගෝල්ඩ් පාට තියෙන්නේ. ඉතින් සුපිරිම බන්ඩල් එකක් තමයි. ඉතින් මට නම් මේ බන්ඩල් එක සෙට් වෙන බන්ඩල් එක අමුතුම ලුක් එකක් තියෙන අමුතු බන්ඩල් එකක් මේක. ඉතින් කාලෙකින් තමයි මේ වගේ බන්ඩල් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් කියන්නේ අර බොඩියක් වගේ එකක් හම්බෙන්නේ, බොඩි කිට් එකක් හම්බෙන්නේ. ඒ වගේම කලිසමක් හම්බෙනවා. ඉතින් කලිසමෙත් අපිට උඩට කලිසමක් පෙන්නලා ඒ වගේම මේකේ කකුල් දෙකත් ගෝල්ඩ් වලින් තමයි පෙන්නන්නේ. ඒ වගේම මේ මූණ වුර්කෙක්ගේ හෝ නරියෙක්ගේ මූණක් තියෙන්නේ. වුර්කෙක්ගේ මං හිතන්නේ. ඊට පස්සේ ඒත් එක්ක බලා ගන්න පුළුවන් මේ ඉවෙන්ට් එකේ බෑක් පැක් එකක් තියෙනවා, ලූට් බොක්ස් එකක් තියෙනවා, මේ වෝල් ස්කින් එකක් තියෙනවා. වෝල් ස්කින් එකත් අමුතුම ලුක් එකක් තියෙනවා. අර මේ බන්ඩල් එකේ මේ තියෙන මේ ඒ කියන්නේ බන්ඩල් එක විදිහම වෝල් එක මෙන්න විතර ඩිසයින් කරලා තියෙනවා වෝල් එකට. ඉතින් ඒකත් සුපිරියක්. ඉතින් බන්ඩල් එක දාගෙන වෝල් එකත් අරගෙන කස්ටම් මෙහෙම ගහද්දී අමුතුම ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඒක සුපිරියක්. හරි ඊට පස්සේ මේ වෝල් එක ගොඩක් වටින්නේ. අපි දැන් රෂ් කරලා ගහද්දී ඉන්න තැන එහෙම හොයාගන්න අමාරුයි. බන්ඩල් එකත් ඒ වගේ වෝල් එකත් ඒ වගේ. හින්දා පොඩ්ඩක් අර ඉන්න තැන එහෙම හොයාගන්න අමාරුයි. ඉතින් මේක ගොඩක් දුරට රින් ඉවෙන්ට් එකකට එන්නේ. ඉතින් මේක ළඟදිම එන්නේ අපිට මේ මාසේ එන්න තියෙනවා. අර අලුතෙන් ඉවෙන්ට් කොලැබොරේෂන් එකක් පටන් ගන්නවානේ. ඉතින් ඒකත් එක්ක අපිට 14 වෙනිදා ඉවෙන්ට් එකක් එනවා. 16 19 වගේ ඉවෙන්ට් ගොඩක් එනවා මේ මාසේ. මේක ගොඩක් දුරට පෙබරවාරි අපිට එන්නේ. එහෙම නැත්නම් මාර්තු වල. ඉතින් ඒ වගේම තමයි ඒකේ ෆීමේල් බන්ඩල් එක. ඉතින් ෆීමේල් බන්ඩල් ගන්නත් ගොඩ දෙනෙක් ඉතින් බලාගෙන ඉන්නවානේ. ඉතින් එයාටත් මේක රිවිව් කරන්න එපා. ඒ බන්ඩල් එකත් මේ තියෙන්නේ. ඒකත් අමුතුම ලුක් එකක් තියෙන සුපිරි බන්ඩල් එකක්. ඔන්න මේ කියන්නේ ෆීමේල් කෙනෙක්ටත් සුපිරි බන්ඩල් එකක් දීලා තියෙනවා. ඉතින් මේක අපිට මේ බන්ඩල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට මේ ටිකේ කලිසම තියෙනවා. ඉතින් ඒකත් අර විදිහම තමයි මූණ වෙනම තියෙනවා මේ. හරි ඉතින් ඒ ටික නම් සුපිරියක්. මට නම් සෙට් වෙන බන්ඩල් සෙට් එකක්. ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේක කොහොමද කියලා. මේල් බන්ඩල් එකයි ෆීමේල් බන්ඩල් එක අර දන්නවනේ ඉතින් ඩිසයින් කරලා තියෙන එක අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මන්නේ කැත්තට ස්කින් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට VSS එකට ඔන්න රීලෝඩ් ස්පීඩ් ඩබල් තියෙන රේට් ඔෆ් ෆයර් එකක් තියෙන ගන් ස්කින් එකක් එනවා. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් ඔන්න අලුත්ම ඉමෝට් එක. ඉතින් ඒකත් අමුතු ලුක් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒක සුපිරියක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අලුත්ම ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් මේ ඉවෙන්ට් යාළුවන්ට දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් මේ සර්වර් එකට ඇවිල්ලා තියෙන ඉවෙන්ට් 3 ඔන්න ඔය 3 තමයි. ඉතින් මේකත්
ඔයාලත් අනිවාර්යයෙන්ම ගන්න රෙඩි දැම්ම රෙඩි වෙන්නත් ඕනේ මේ ළඟදී ඉවෙන්ට් කීපයක් එනවා. ඉතින් ඒවට රෙඩි වෙන්න ඒ වගේම මේ ඉවෙන්ට් එකට අපිට පෙබරවාරි මාර්තු වල වගේ තමයි එන්නේ. හරියට මම කන්ෆර්ම් ඩේට් එකක් ඉදිරියට අරගෙන එන්නම්. ඉතින් ඔයාලට සෙට් වෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම කන්ෆර්ම් ඩේට් එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම FB එක ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම YT එක සබ් කරලා තියාගන්න. TikTok එක ෆලෝ කරලා තියාගන්න. එහෙනම් කොල්ලනේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා.